සුබ දවසක් හැමෝටම ස්විට්සර්ලන්තයේ ඉඳලා ඕගලන්ට අලුත් vlogs ටිකක් අරගෙන එන්න මම කල්පනා කරා. ස්විට්සර්ලන්තයේ තියෙන අලංකාරත්වය, සුන්දරත්වය, ඒ වගේම ස්විට්සර්ලන්තයේ ජීවන රටාව, ඒ වගේම මෙහි රැකියා සම්බන්ධ ඕගලන්ට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ලස්සන කෙසෙල් ගස් ටිකක් මම දැක්කා ඇවිදගෙන යනකොට. ඉතින් කවුද කැමති නැත්තේ මේ වගේ කෙහෙල් කොලයක බත් ටිකක් බෙදලා ඒක ඔතලා නමලා තියලා ටිකක් වෙලා තැඹුණාට පස්සේදී ඒ කෙහෙල් කොලේ රස සුවඳ එක්කලා බත් ටිකක් කන්න. ඉතින් රුමේනියාවේ අපිට නම් මේව හොයාගන්නවත් නැහැ. හැබැයි ස්විට්සර්ලන්තයට ආවොත් ඉතින් ඕගලන්ට මේ වගේ කෙසෙල් ගස් නිතර දකින්න පුළුවන්. මේ වගේ මල් ස්විට්සර්ලන්තය පුරාම ඕගලන්ට බලා ගන්න පුළුවන්. හැමතැනම තියෙනවා මේ විදිහට ලස්සන මල් වලින් තමන්ගේ ගෙදර, කාර්යාලය, එතකොට ආයතනය ඉදිරිපිට අලංකාර කරගන්න ඒගොල්ලන් කටයුතු කරනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ඇත්තටම. එහෙම තමන් ජීවත් වෙන තැන, තමන් වැඩ කරන තැන අලංකාර කරන එකට ස්විට්සර්ලන්ත ජාතිකයන් හරිම දක්ෂයි. ඒගොල්ලන් හරිම නිර්මාණශීලී. හොඳයි, මං පෙන්වන්න යන්නේ ස්විට්සර්ලන්තයේ තියෙන ඇල මාර්ගයක්. අපේ ගෙදරට යාබදවම තමයි මේ ඇල මාර්ගය තියෙන්නේ. ඉතින් බලන්න මේකේ වතුර කොච්චර පිරිසිදුද කියලා. අර හරිය චුට්ටක් ගැඹුරක් තියෙනවා. බැහැලා නාන්න උනත් පුළුවන්. මට මේ වෙලාවෙම හිතෙනවා මේකේ බැහැලා නාන්න. බලන්න මේ වතුර වල තියෙන පැහැදිලිකම හින්දා ඕගලන්ට හිතනවා ඇති මේක එච්චර ගැඹුරු එකක් නෙමෙයි කියලා. මේක ගැඹුරුයි. බලන්න මේ වතුර කොච්චර පිරිසිදුද කියලා. පතුල පේන තරමට පිරිසිදුයි. මේක ගොඩක් ගැඹුරුයි. මේක මෙතන හරියටම කිව්වොත් මගේ පපුව ගාවට විතර මෙතන ගැඹුරුයි. හැබැයි ඒ ගැඹුර පේන්නේ නැහැ, මොකද පතුල පේන හින්දා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ රට ගොඩක් පිරිසිදුයි. එහෙම පිරිසිදුර තියාගන්න ලොකු වෙහසක් දරන කණ්ඩායමක් තමයි ඔයගොල්ලන් මේ දකින්නේ. ඒගොල්ලන්ගේ රාජකාරී හරියටම කරනවා, අකුරටම කරනවා. ඒකත් තවත් එක්තරා හේතුවක් මේ රට මේ තරම් පිරිසිදුවට ලස්සනට තියෙන්න. අපි වතුර බෝතලයක් ගත්තා කෝප් එකෙන්. ඔන්න බලන්න මං කරන්න යන දේ. ඒ වතුර බෝතලේ මං හලනවා මෙහෙම. ඊට පස්සේ මම බොන්න යන්නේ පිරිසිදුම වතුර. කිසිම සුපර් මාකට් එකකින් ගන්න බැරි තරම් පිරිසිදුකමක් තියෙන පිරිසිදු වතුර. මේ වතුර ගලාගෙන ඉන්නේ මේ යාබදව තියෙන කඳු වල සිට. මේ කඳු වලින් තමයි මේ වතුර එන්නේ. ඒ ගල්පර ඔස්සේ ෆිල්ටර් වෙලා තමයි මේ වතුර එන්නේ. මම රෙකමන්ඩ් කරනවා 100%ක් මේ වතුර තරම් පිරිසිදු වතුර කිසිම සුපර් මාකට් එකක නැහැ. පිපාසය පුංචි වතුර උගුරකින් උනත් නිවා ගන්න පුළුවන් තරම් පිරිසිදු වතුර. ඇත්තම මේ වතුර කිසිම සුපර් මාකට් එකක නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඉතා හොඳ ප්‍රමිතියකින් vlog එකක් ඔයගලන්ට අරගෙන එන්න ස්විට්සර්ලන්තය පිළිබඳව. ඔන්න අපේ බස් එක එනවා. අපි මෙච්චරලා බලන් හිටියේ බස් එක එනකන් නම්බර 70 බස් එක කහකුරුල්ලා කහරජින කහකුමාරී බස් එක එනවා. අපි නගිමු. ඉතින් පේනවනේ බස් එක උනත් කොච්චර ලස්සනද කියලා. කුරුටු ගාලා නැහැ. ඒ වගේම මිනිස්සු හරිම නිදහස නිස්කලංකව යනවා. ලොකු සද්ද නැහැ බස් එක ඇතුලේ. හරිම සංසම්. ඉතින් මේ ලොකු වීදුරු වලින් අපිට කොච්චර මේ සුන්දරත්වයේ විඳගෙන ගමන් කරන්න පුළුවන්ද කියලා. කොච්චර ලස්සනද බලන්න මේ වටපිටාව. අපේ බස් හෝල්ට් එක ළඟයි. දැන් අපි බහින්නයි හදන්නේ. අපි දැන් ගෙදර යන්න හදන්නේ. අපි ගෙදර යමු. ඕකේ. මේ තියෙන්නේ අපේ ගෙවල් ළඟ බස් හෝල්ට් එකෙන් බහැපු ගාම තියෙන මිදි පොකුරු. මේ බලන්න කොච්චර මිදි තියෙනවද කියලා. මේ හැම මිදි එකක්ම ෆ්‍රී. ඉතින් ඔයගලන්ට නොමිලේ වුණත් මේ මිදි කන්න පුළුවන්. මේ බලන්න කොච්චර මිදි තියෙනවද කියලා. බැලුමට නම් මිදි නෑ. නමුත්
පොඩ්ඩක් ඒවා මෙහෙට කරලා බැලුවම ලස්සනට තියෙනවා මිදි ගොඩාක්. මේ තියෙන්නේ අවියා ගෑස් ස්ටේෂන් එකත් එක්කලා තියෙන සුපර් මාකට් එක. මේකේ ඉන්නවා ලංකාවේ 3 දෙනෙක්. මම ආපු දවස් ඉඳලා මම ගොඩාක් සතුටු වෙච්ච කාරණාවක් තමයි මගේ ළඟම යාබදම ලංකාවේ 3 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි ඉදිරියේදී ඒගොල්ලන් එක්කලා එකතු වෙලා වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ බලන්න අපි ලංකාවේ දකින යුරෝප අනිත් රටවල දකින ට්‍රැක්ටර් වගේද කියලා මේකේ විශේෂ පෙනුමක් තියෙනවා මේ ට්‍රැක්ටර් එකේ. ඒ වගේම ප්‍රමාණිනුත් හරිම විශාලයි. මෙහෙම තමයි ස්විට්සර්ලන්තයේ ඉන්න ගොවියන් තමන්ගේ ගොවි පොළවේ ඉඳලා වැඩ කරන්න භාවිතා කරන විශේෂ ට්‍රැක්ටර් රථයක්. මේ තමයි අපේ ගෙදර යන පාර. ඉතින් කොච්චර වැඩ කරන තන මහන්සි වුණත් මේ පාර දිගේ ඇවිදගෙන යනකොට ඒ මහන්සිය සම්පූර්ණයෙන්ම නිවෙනවා, බිඳුවටම හිඳෙනවා මේ ස්වභාව ධර්මයේ සුන්දරත්වය දකිනකොට. ඇයි මේ වටපිටාව මේ තරම් අලංකාරව තියෙන්නේ? බලන්න මේ ගෙවල් වල ඉන්න මිනිස්සු තමන්ගේ මිදුල ලස්සන කරන්න ඒගොල්ලන් විවිධ දේවල් කරනවා. ඉතා අලංකාර විදිහට ඒගොල්ලෝ ඒකට හරි දක්ෂයි. ස්විට්සර්ලන්තයේ මිනිස්සු හරිම දක්ෂයි තමන්ගේ ගෙමිදුල එක එක ආකාරයට අලංකාර කරන්න. බලන්න මේක දිහා පොඩ්ඩක්. මේ මිදුල කොච්චර ලස්සනද, කොච්චර අලංකාරද. මේවා නිකම්ම වෙන දේවල් නෙමෙයි, ස්වභාවිකව වෙන දේවල් නෙමෙයි. නමුත් මිනිසුන් විසින්ම තමන්ගේ මිදුලේ අලංකාරය වෙනුවෙන් හදලා තියෙන දේවල්. ඒ වගේම තව විශේෂ දෙයක් මම ඔයගලන්ට කියන්න ඕනේ. මෙහි ගොඩාක් ගෙවල් වල මෙහි ගොඩාක් වතු වල වැටවල්, තාප්ප, ගේට්ටු නැහැ. ඒගොල්ලෝ හරිම නිදහස ජීවත් වෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොච්චර මහන්සි වෙනවද මේ දේවල් මේ වගේ ලස්සනට අලංකාරව නීට් එකට තියාගෙන ඉන්න. නිකම්ම බෑ. අපි මාන්සි වෙන්න ඕනේ. අපි ලස්සනට ඉන්න නම් අපි ඒ වෙනුවෙන් යමක් කරන්න ඕනේ. හොඳයි, මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ විශේෂ වෙළඳ සැලක්. මේ වෙළඳ සැලේ කැෂියර් කෙනෙක් නැහැ. බඩු තියෙනවා එක එක වර්ගයේ බඩු. මෙතන ලයිස්තුවක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කබඩ් එක ඇරියම ඔයගලන්ට පේනවා මීපැණි. ඒවා මිල ගණන් ගහලා තියෙනවා. මීපැණි සහ ජෑම් වර්ග. මේ තියෙන්නේ ජෑම් වර්ගයක්. ඒ වගේම තව තියෙනවා මේ තියෙන්නේ මීපැණි. නෑ, මේ ඇවිල්ලා එල්ඩර් ෆ්ලවර් වල සිරප් එක. එතකොට උඩ තියෙනවා ජෑම් වර්ග, යට තියෙනවා මීපැණි. ඉතින් මේ ඕන එකක් ගන්න පුළුවන් අපිට. ඒවා මිල ගණන් ගහලා තියෙනවා. අපිට තියෙන මුදල්, මේ තියෙන මුදල් කැටියට දාන්න. ඒ වගේම බීම වර්ග. ඉතින් මෙතන අයිස්ක්‍රීම් තියෙනවා. ඒ වගේම තමයි මේක පැය 24 පුරාම විවෘතයි. ඇවිල්ලා කැමති දෙයක් අරගෙන අදාළ මුදල ඒ කැටයට දාලා යන්න පුළුවන්. බලන්න මේ ගෙවතු කොච්චර ලස්සනට අලංකාර කරලා තියෙනවද කියලා. කොච්චර ලස්සනද. මේ හරිය ඒගොල්ලන් යම්කිසි වෙනසක් කරන්නට සූදානමින් තියෙන පාටයි. නමුත් ඇතුළ බලන්න කොච්චර ලස්සනට ඒගොල්ලන් තියන් ඉන්නවද කියලා. වැටවල් නැහැ, තාප්ප නැහැ. You come, they have the prices here, and then you pay, and then you take it by trust. Everything is by trust. හොඳයි, එහෙනම් මම බලාපොරොත්තු වෙනවා ඉතා හොඳ ප්‍රමිතියකින් යුත් බ්ලොග් එකක් ඔයගලන්ට අරගෙන එන්න ස්විට්සර්ලන්තය පිළිබඳව. ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොන ආකාරයේ දේවල්ද කියලා පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මම මේ දේවල් ඔයගලන්ට
ගේන්නම් ඊළඟ වීඩියෝස් වලදී. ඒ වගේම ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන් මට කමෙන්ට් කරන්න. මම ඒවට උත්තර සපයන්නම්. ඒ වගේම මගේ channel එක හොඳයි නම් මම මේ කරන vlog එක හොඳයි නම් මගේ channel එක subscribe කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම යාළුවොත් එක්කලා share කරන්න. අනිත් අයටත් මේ දේවල් බලලා ඉගෙන ගන්න සහ අත්විඳින්න.